හායි කොහොමද ඔයාලට this is spicy මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම යන්නේ රසම රස කොස්කොත්තුවක් හදන්න. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ කොස් වඳුරු ටික හොඳට සෝදගෙන ඒ වගේට අයින් කරලා මේ වගේ චූටි තීරු වලට කපා ගන්නවා. හොඳට පැහිච්ච කොස් තමයි අපි මේ වැඩේට ගන්න ඕනේ. මම අද කොත්තු හදන්නේ කොස් කිලෝ එකකින්. දැන් මම මේ කොස් කෑලි ටික ස්ටීම් කරගන්නවා. ඒකට මම රයිස් කුකර් එකේ වතුර ටිකක් තියලා ඒ වතුර ටික හොඳට උතුරනකොට ස්ටීමර් කොටසට මේ වගේ කොස් කෑලි ටික දාලා විනාඩි 5ක් විතර තම්බ ගන්නවා. ඔයාලා මේ කොස් කෑලි ටික තම්බ ගනිද්දී ලුණු චුට්ටකුයි කහ චුට්ටකුත් එකතු කරන්න. දැන් මේ කොස් කෑලි ටික හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ. දැන් අපි කොස් කොත්තු හදමු. මුලින්ම මම කරන්නේ බටර් මේස් ඇටි දෙකකට තෙල් තේ හැඳ එකක් දාගන්නවා. ඊට පස්සේ හොඳට අබරගත්ත ඉගුරු සුදු ලුණු පේස්ට් එකකින් තේ හැඳක් දාගන්නවා. ඒ වගේම රාම්පේ කරපිංච ආමබිරිස් බීලුණු පොඩි ප්‍රමාණ වලින් දාගෙන හොඳට මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මම මේකට බිත්තර එකතු කරනවා. මම නම් බිත්තර 3ක් දාගන්නේ. ඔයාලා කැමති ප්‍රමාණ වලින් බිත්තර එකතු කරගන්න පුළුවන්. බිත්තර වැඩි වෙන තරමට මේ කොත්තුව ගොඩක් රසයි. බිත්තර ටික බාගෙට ෆ්‍රයි වෙද්දී මම හීනියට ගාගත්ත කැරට් එකතු කරනවා. ඔයාලා එළවලු එකතු කරද්දී කැමති ප්‍රමාණ වලින් එකතු කරගන්න. දැන් ගම්බිරිස් තේ හැඳ එකකට කෑලි මිරිස් තේ හැඳ දෙකක් දාගන්නවා. සැරානු ඔයාලට මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම සෝයා සෝස් තේ හැඳ දෙකක් දාගන්නවා. දැන් හොඳට මේ විදිහට කවලම් කරලා මම ලුණු කුඩු තේ හැඳ දෙකක් විතර දාගන්නවා. ඔයාලට කොස් ටික ස්ටීම් කරගනිද්දී ලුණු එකතු කරා නම් මේ වෙලාවේ ලුණු එකතු කරගද්දී පරිස්සම් වෙන්න. මම නම් චිකන් සුප් කැටයක් එකතු කරනවා. ඔයාලා කැමති නම් විතරක් සුප් කැට එකතු කරන්න. දැන් මේ විදිහට හොඳට කවලම් කරලා මම පොඩියට කපාගත්ත ලීක්ස් එකතු කරනවා. ඒ ටිකත් හොඳට මේ විදිහට කවලම් කරලා මම දැන් ස්ටීම් කරගත්ත කොස් කෑලි ටික මේකට එකතු කරනවා. ඉතින් ඔයාලා තාම this is spicy මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් හොඳට මේ විදිහට කවලම් කරගන්න ඕන. මේ වෙලාවේ ඔයාලා ලිපේ වැඩි ගින්දරක් තියාගන්න ඕනේ. ඉතින් හොඳට මේ විදිහට කවලම් කරගන්න. කොස්වලින්ද මේ කොත්තු හැදුවේ කියලා හිතා ගන්නවත් බෑ. කඩේ කොත්තු වල රස සුවඳ ඒ විදිහටම තියෙනවා. පාන් පිටි වලින් කොත්තු හදනට වඩා කොස් වලින් හදුවම මේ කොත්තු ගොඩාක් ගුණයි. ඉතින් චිකන් එක තමයි කොත්තු ගොඩක්ම රස. ඔයාලත් හදලා රස බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්න. සුබ දවසක් ඔයාලට.